මම අද ඔයාලට කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ අසංකේය හතරකින් තමයි සම්මා සම්බුද්ධත්වයටපත් උනේ. අසංකේයයක් කියන්නේ කොච්චරද කියලා තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒක පොඩ්ඩක් ඒ ප්‍රමාණය පොඩ්ඩක් දිග නිසා මම පොඩ්ඩක් පොළ ගැලක ලියාගත්තා. අවුරුදු කෝටියක් ප්‍රකෝටියයි. ප්‍රකෝටි කෝටියක් කෝටිපර කෝටියයි. කෝටිපර කෝටියක් නහුත එකයි. නහුත කෝටියක් නින්නහුත එකයි. නින්නහුත කෝටියක් යක්කහු එකයි. යක්කහු කෝටියක් බිංදු එකයි. බිංදු කෝටියක් අබ්බුද එකයි. අබ්බුද කෝටියක් නිබ්බුද එකයි. නිබ්බුද කෝටියක් අහා එකයි. අහා කෝටියක් අබබ එකයි. අබබ කෝටියක් සෝගන්ධ එකයි. සෝගන්ධ කෝටියක් උත්පල එකයි. උත්පල කෝටියක් කුමුදු එකයි. කුමුදු කෝටියක් කුණ්ඩලීක එකයි. කුණ්ඩලීක කෝටියක් කතාන එකයි. කතාන කෝටියක් මහ කතාන එකයි. මහ කතාන කෝටියක් අසංකේයයි. අසංකේයයෙන් එහාට මුකුත් නැහැ. එක ඉලක්කමට බිංදු 140ක් පිටිපස්සට එන්න ඕනේ. එතකොට එක ඉලක්කමට බිංදු 140ක් ආවට පස්සේ තමයි අසංකේයයක් වෙන්නේ. ලෝකයේ කිසිම රටක කිසිම භාෂාවකට බෑ එක ඉලක්කමට බිංදු 140ක් දාලා ඒ ගාන කියවන්න. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අපේ මේ බුදුදහමේ විතරයි එක ඉලක්කමට බිංදු 140ක් දාලා ඒ ගාන කියවන්න පුළුවන් එකම දහම එකම ජාතිය එකම භාෂාව වෙන්නේ අපේ මේ බුදුදහම විතරයි.